ආයිබෝවන් සුබ සන්ධ්‍යාවක් වේවා සියලුම දෙනාට. සුපුරුදු විදියට අපි වැඩසටහන පටන් ගන්නයි ලෑස්ති වෙන්නේ. ඔයාලා කැමති අය මයික් ඔන් කරගන්න. මේ එතකොට අපිට දැක බලා ගන්න පුළුවන් අපේ මේ මැසි පාලකය කවුද කියලා. රට පුරාම සිටින. එතකොට මේ මුලින්ම ලැබුවා වූ අලුත් අවුරුද්ද ඔබලා සියලුම දෙනා සිතන පතන සියලුම බලාපොරොත්තු ඒ ආවරුවෙන්ම ඉෂ්ට වේවා. කිරියෙන් පැණියෙන් කෙසේ වෙතත් මී පැණියෙන් රට දියුණු වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ වැඩසටහනට ටොක් විත් ඩොක්ටර් අනු වැඩසටහනට මෙම සන්ධ්‍යා භාගයේ මීමැස්සන්ට ආදරය කරන ඔබ සියලු දෙනා මීමැස්සෝ ගැන කතා කරන්න සම්බන්ධ වීම සම්බන්ධයෙන් අපි ස්තුතිවන්ත වෙනවා. ඔබ සියලු දෙනාම ආදරයෙන් පිළිගන්නවා. ඇත්තෙන්ම දැන් මේ වැඩසටහන අපිට මගහැරුණ මාසයක් දෙකක්. මොකද ලොකු ප්‍රශ්න ගොඩක අපි හිටියේ පහුගිය නොවැම්බර් දෙසැම්බර් ගම් වතුර විල්ලා ජනපදත් ගොඩක් මට සමහර අය කෝල් කරලා කිව්වා ජනපද 10 15 20 එයාලගේ විනාශ වුණා කියලා ගම් වතුරෙන්. වාසනාවකට මගේ ජනපද ටික හිටියා මේ උඩ තට්ටුවේ බැල්කනියේ. ඒ නිසා එයාලා අරසා කරගන්න පුළුවන් වුණා. මොකද අපිත් යට තට්ටුවත් යට වුණා. ඉතින් ප්‍රශ්න ගොඩක් ආවා හැමෝටම. ගෙවල් පිටින්ම තමරුන්ගේ ජීවිත පිටින් නැති වුණා. ගොඩක් කනගාටුයි. ඉතින් ඒ නිසා තමයි අපි මේක පොඩ්ඩක් ටික දවසකට නතර කරේ. දැන් අවුරුද්දක් අලුත් බලාපොරොත්තු එක්ක සියලුම දෙනාම ඉන්නේ. ඉතින් ඒත් එක්ක අපි මේ වැඩසටහන අද 10 වෙනිදා පටන් ගන්න අපි හිතුවා. ඉතින් අපිට අදත් බොහෝම ප්‍රවීණ දේශක මණ්ඩලයක් ඉන්නවා. ආචාර්ය අනුර සිරිසේන, ඒ වගේම අපේ කීත් මහත්මයා කලිනුත් වැඩසටහනට සම්බන්ධ වුණා. එතුමාගෙන මේ ලොකු ගොඩක් අයගෙන් රික්වෙස්ට් එකක් තිබුණා එතුමාව නැවතත් අපේ වැඩසටහනට සම්බන්ධ වෙන්න කියලා. ඉතින් එතුමාවත් අපේ ආරාධනා පිළි අරගෙන සම්බන්ධ වුණා. එතුමාත් ඉන්නවා. එතුමාට ගොඩක් ඉන්ටර්නැෂනල් එක්ස්පීරියන්ස් තියෙන මහත්මයෙක්. ඒ වගේම අපේ මලලසේකර මහත්මයා ඉන්නවා ඕස්ට්‍රේලියාවෙන් සම්බන්ධලා කරමින් දැන් සිටින්නේ. එතුමාගෙනුත් ඉතින් හොඳ මේ ඕස්ට්‍රේලියාවේ සම්පූර්ණ ඉතිහාසය ගැන ලොකු දෙයක් අපේ රටට මේ අලුත් අත්දැකීම් ටිකක් ලබා දෙන්න සූදානමින් සිටිනවා. ඒ තුලින් අපේ රට කොහොමද මේ දිගට ගන්න කියලා කතා කරන්නේ. ඉතින් අපි සුපුරුදු විදිහට අපේ දේශකයන්ට අවස්ථාව දෙනවා ඔවුන් කවුද කියලා හඳුන්වා දෙන්න. එතකොට මේක බලන සහ මේ පහු රෙකෝඩ් එක බලන ලංකා පුරා විසිරී සිටින මේසන්ට මේ ආදරය කරන අපේ රටේ ජනතාව ඔවුන් හඳුනා ගනීවි. ඒ නිසා මම හැමෝටම ආරාධනා කරනවා හඳුන්ලා දෙන්න බුදුමල්ලා කවුද කියලා. අපි ආචාර්ය රත්නායක රත්නායකම කියවෙන්නේ අනුර සිරිසේන. දැන් මම පොඩි දෙයක් කියන්නම්. ඒක මට අර කටරාව නිසා මම එකපාරක් ඔය මේ දේශපාලන සම්බන්ධ එකක් නෙමෙයි ඔය වේදිකාවක අපේ අනුර දිසානායක සහෝදරයත් එක්ක වේදිකාවේ කතා කරද්දී ඔයත් ඔයගේ පැටලුණා මට. අනුර මේ ඔහුත් අනුර මත් අනුර ඔහු දිසානායක මම රත්නායක කියලා ඔහොම පොඩි ටිකක් කතා ටිකක් ගියා. ඉතින් ඔහු තවත් ආචාර්යම අනුර කෙනෙක් හමු වීම සතුටයි. ඔබතුමාට අවස්ථාව. බොහොම ස්තුතියි. මම හිතනවා ඇහෙනවා කියලා ආචාර්ය අනුර මහත්තයා. සියලු දෙනාටම සුබ සන්ධ්‍යාවක්. සමහර විට පාටිසිපේට්ලා ඉන්න කට්ටිය සමහරට මම දන්නවා ඇති, සමහරට ගොඩක් නොදන්න අයත් ඇති. මටත් අලුත් මූණු කීපයක් ඇත්තටම මෙතන තියෙනවා. ඉස්සරවම දැන් මේ අවස්ථාව දීම පිළිබඳව මම ස්තුතිවන්ත වෙන්න ඕනේ ආචාර්ය අනුර මහතාට. ඇත්තටම දැන් මාස 6කට විතර කලින් වගේ අපි දෙන ඉස්සරවම මම හිතන්නේ කතා කරේ මෙහෙම වැඩසටහනක් තියෙනවා ඒකට සම්බන්ධ වෙන්න පුළුවන්ද කියන සංවාදය දුන්නා අපි දෙදෙනා.
ඒත් ඇත්තටම අවස්ථාව උදා වුණේ නැහැ. මොකද මට කලින් අර අපේ මේ ડોક્ટર පුංචේවා ආපු දවසෙත් මට එන්න අවශ්‍ය වෙලා තිබ්බත් මට එදා ඇත්තටම එන්න අවස්ථාවක් හම්බුනේ නැහැ. කොහොම හරි අද අවස්ථාව උදා වුණා. සියලු දෙනාට මේ ආපහු සැරයක් මම සුබ සන්ධ්‍යාවක් ප්‍රාර්ථනා කරනවා. මම ගැන හැඳින්වීමක් කරන්න කියපු හින්දා ඇත්තට මම දැනට රජරට විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යවරයෙක් විදිහට වැඩ කරනවා. දැනට අවුරුදු 17ක් පමණ වැඩ කරනවා ෆැකල්ටි එකේ. මගේ ස්පෙෂලිටි එක තමයි පලිබෝධ පාලනය සහ කීට විද්‍යාව, එන්ටොමොලොජි සහ පෙස්ට් මැනේජ්මන්ට්. ඊට අමතරව තමයි මම එපිකල්චර් එහෙම නැත්නම් බී කීපින් ඒ ඒරියා එක කරන්නේ. මම ඇත්තටම බී කීපින් වලට ඉස්සරවම ඒ සම්බන්ධව යෙදුනේ පේරාදෙණි විශ්වවිද්‍යාලයේ මම හිතන්නේ ඔබ සියලු දෙනා දන්නවා ඇති එච්.එන්.පී. විජේගුණසේකර කියලා හිටියා අපේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යතුමා. එතුමා තමයි පේරාදෙණි විශ්වවිද්‍යාලයේ බී කීපින් ඇත්තටම ඉගෙනුවේ. ඊට කලින් හිටිය ડોક્ટર බැප්ටිස්ට් ඊට පස්සේ මම හිතන්නේ ප්‍රොෆෙසර් හේරත් ඊට පස්සේ තමයි සර් හිටියේ. එතකොට සර් මේ රජරට විශ්වවිද්‍යාලයේ කාලයක් වැඩ කරා. මොකද අපේ පීඨ ටිකක් අලුත් පීඨයක් පේරාදෙණියට සාපේක්ෂව ඒ මුල් කාලේ ඉන්නකොට මම ශිෂ්‍යෙක් විදිහට හිටියා සර්ගේ. ඊට පස්සේ සර් එකට වැඩ කරලා මට ඉන්ට්‍රස්ට් එක ආවේ ඒකයි. නැත්නම් අර මගේ මේජර් ඒරියා එක ටැක්සොනොමි. ඒ කියන්නේ ඔය ඉන්සෙක්ට්ස්ලා අයිඩෙන්ටිෆයි කරන ඒක තමයි මගේ ඒරියා එක. සර් එක ඉඳලා පස්සේ ඇත්තටම මෙහි අපේ කෘෂිකර්ම පීඨයේ මෙම විෂයක් විදිහට උගන්වන්න පටන් ගත්තා. ඊට පස්සේ දැන් අපි අවුරුදු 12ක් 15ක් වගේ අතර කාලයක් අපි දිගටම මේ විෂය උගන්වන විශ්වවිද්‍යාලේ. ඊට අමතරව මේ අපි වෙන ආයතනවල උදාහරණයක් විදිහට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ඒ ඇග්‍රිකල්චර් ස්කූල් එකක් තියෙනවා අනුරාධපුරේ. ඒ ආයතනයේ සහ අපි දන්නවා කොළඹ ඇක්වයිනස් කොලෙජ් එකේ ඒ වගේ ආයතන කීපයක ඒගොල්ලෝගේ ආරාධනාව අනුව බී කීපින් ලෙක්චර්ස් කන්ඩක්ට් කරනවා මම. ඊට අමතරව මගේ මූලිකම ඒත් එක මම ડોક્ટર පුංචේවා එක්ක ඇත්තටම සම්බන්ධ වුණා අවුරුදු 6-7කට කලින් ඉඳන් ගොඩක්ම අර බඹරු සංරක්ෂණය ප්‍රොජෙක්ට් එකක් එක්ක. මොකද අපි පටන් ගත්ත ලංකාවේ පොලිනේටර්ස්ලාගේ ඒ කියන්නේ පරාග වාහකයන් ආරක්ෂා කිරීම කියලා සංවිධානයක් පිටව ගත්ත පරිසර අමාත්‍යාංශේ. ඒ අමාත්‍යාංශයේ එම සංඝ මෙතන සභාපති විදිහට හිටියේ ડોક્ટર පුංචේවා. මම එතකොට සම්බන්ධ වෙලා හිටියා එතුමත් එක්ක. ඊට පස්සේ අපි දිගින් දිගටම සීගිරි එහෙම බඹර ඒ සංරක්ෂණ පිළිබඳ අපි වැඩ කටයුතු කීපයක් කරලා තියෙනවා. ඉතින් මම අරම කියන්න ගියේ මූලික වශයෙන් විශ්වවිද්‍යාලයේ ඒ උගන්වන කටයුතු වලට අමතරව ළමයින්ව රිසර්ච් කරන්න එහෙම නැත්නම් මේ සබ්ජෙක්ට් එකට ඉන්ට්‍රස්ට් එකක් ඇති කරන්න තමයි මම ගොඩක් ඔය පහුගිය අවුරුදු වල වෙහෙස වුණේ. ඒත් එක්ක අපි විශ්වවිද්‍යාලවල ඒ කරිකියුලම් වලට බී කීපින් ඇතුළත් කරා. ඒ වගේම පාසල් අධ්‍යාපනයේට දැන් පාසල් අධ්‍යාපනය අපි දන්නවා এডুকেෂනල් රිෆෝම්ස් යනවා මේ දවස්වල. ඒකට බී කීපින් අපි ඇත්තටම ඇතුළත් කරා. ඒගොල්ලෝ ඇත්තටම ඇතුළත් කරේ. ඒකට මාව සම්බන්ධ කරගත්ත ඒගොල්ලෝ ස්පෙෂලිස්ට් කෙනෙක් විදිහට. ඇත්තටම අපි මොඩියුල්ස් හදලා තිනවා 6 වසර ඉඳන් 10 වසර වෙනකම්. මම හිතන්නේ තාම ඒගොල්ලෝ ඉන්ට්‍රොඩියුස් කරගෙන ගියේ නෑ. 6 වසරයි 10 වසරයි අපි කම්ප්ලීට් කරලා තියෙන්නේ. ජාතික අධ්‍යාපන ආයතනයත් එක්ක එකතු වෙලා. ඒ පැත්තේ ඊට පස්සේ මේ දැන් රජරට කලා අපි ගොඩක් වෙලාවට විවිධාකාරයේ ප්‍රොජෙක්ට්ස් යනවා කාලෙන් කාලෙට බී කීපින් නගා සිටවන්න එහෙම නැත්නම් NGO වලින් වෙන්න පුළුවන්. ඒ වගේ ගොඩක් වලින් එනවා එක එක ප්‍රොජෙක්ට්ස් පටන් ගන්නවා. ඉතින් මම ගොඩක් තෝරා බේරගෙන තමයි මේ වගේ වට සම්බන්ධ වෙන්නේ. කොහොම වුණත් ශ්‍රී ලංකාවේ මීමැසි පාලනය පිළිබඳව රිසර්ච් කරන්නම අපි ඩෙඩිකේටඩ් ලැබ් කීපයක් පටන් ගත්තා. එකක් තියෙනවා නාවලපිටියේ දිල්ම කම්පැනි යටතේ. අනිත් එක තමයි කල්කුඩා අපි එකක් ඒ දෙකම තියෙන දිල්ම කම්පැනි එක යටතේ තියෙන්නේ. එතකොට අපි මේ APRS පවත්වාගෙන යන්නේ ගොඩක්ම ළමයින්ට එහෙම නැත්නම් අන්ඩර් ග්‍රැජුවේට්ස්ලාට රිසර්ච් කරන්න සහ පෝස්ට් ග්‍රැජුවේට්ස්ලාට එහෙම රිසර්ච් කරපුවා ඉන්නවා. අද දවසේ අතර මම කතා කරන්නත් බලාපොරොත්තු වෙන්නේ සමහර ළමයි කරපු රිසර්ච් දෙක තුනක් තමයි අද ඉදිරිපත් කරන්න සූදානම් වෙන්නේ. ඊට අමතරව අර මම කියපු ප්‍රොජෙක්ට්ස් ගොඩක් ඔය රූරල්
ඉන්ඩස්ට්‍රි එකක් විදිහට කොටේජ් ඉන්ඩස්ට්‍රි එකක් විදිහට එන්ටර්ප්‍රයිස් එකක් විදිහට බී කීපින් ඩෙවලොප් කරන්න මේ පැතිවල කොහොමද අපිට ඒක කරන්න පුළුවන් කියන එක. උදාහරණයකට පැණි එකතු කරලා නිෂ්පාදනය කියන්නේ පිරිසිදු පැණි නිෂ්පාදනය කරන්න සහයි තත්ත්ව පාලනය කරන්න අපි මැදවච්චි මී පැණි සම්බන්ධයෙන් ලැබ් එකක් දැන් හදාගෙන යනවා. ඒක අතරම දැන් අර කිරි එකතු කරනවා වගේ කලෙක්ෂන් සෙන්ටර්ස් වගේ දැන් මී පැණි එකතු කරන සෙන්ටර්ස් ඒගොල්ලෝ හදලා තියෙනවා. ඒවා එක තැනකට ගෙනල්ලා ඒ ලැබ් එකක ඒකේ ක්වොලිටි එක චෙක් කරන්න. අන්න ඒ වගේ. ඒ වගේ මූලික වැඩ කීපයක් කරගෙන යනවා. ඉතින් අර මම ඉස්සෙල්ලා කිව්වා වගේ අර අනිත් වැඩත් එක්ක තමයි මට ඔය වැඩවලට එකතු වෙන්න වෙලා තියෙන්නේ. ඒ හින්දා ටිකක් අර ලොකු දෙයක් කරන්න බැරි වෙලා ඇති උනාට සාමාන්‍යයෙන් හැම අවුරුද්දකම ළමයි රිසර්ච් කරන ළමයි 10ක් આવොත් 10න් 3ක් 4ක් මාත් එක්ක බී කීපින් වලට රිසර්ච් වලට සම්බන්ධ වෙනවා. ඒ තමයි මගේ පසුබිම. මම හිතන්නේ පසුවට අපිට කතා කරන්න පුළුවන් වෙයි තාම. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි ડોක්ටර්. අපි ඊළඟට අපේ කීත් මහත්තයා මීට කලින් අඳුරලා තියෙනවා. නමුත් සමහර විට නොදන්න අයත් මෙතන ඉන්න පුළුවන්. ඒ නිසා කීත් මහත්මයා ඔබතුමාගෙන ඉන්ට්‍රොඩක්ෂන් එකක් දෙන්නකෝ. හොඳයි බොහොම ස්තුතියි හැමෝටම අයබෝවන් සුබ සන්ධ්‍යාවක් වේවා. මම කීත් ෆර්ගසන්. මම 1970 අගභාගයේ විතර තමයි මීමැසි පාලනයට යොමු වුණේ. ඒ මගේ සීයාගේ තිබුණ බිඟු වෙනක් ඒ කියන්නේ අවිස්සාවෙල්ලේ ටිකිට්ටුව දැන් සීතාවක සීතාවක තියෙනවා මේ මල්වත්තර ලොකු එකක් ඒක මේ පෙරදිනි වගේම එකක් මේ ඒකට කියන්නේ මම සීතාවක මල්වත්ත තමයි කියන්නේ ඒකට. ඒ කිට්ටුව තමයි අපේ ගෙදර තිබුණේ. ඉතින් එතන බොහොම ලස්සන පරිසරයක් රබර් වතු පිටිපස්සෙන් කැලේ ඊට පස්සේ ගෙටපල්ලෙන් ඇලක් ගලන් යන ලොකු එකක්. ඉතින් ඒ වගේ මීමැස්සන්ට ඉතාමත් හොඳ පරිසරයක්. ඒ කියන්නේ කැලෑවේ මල්, එතකොට කෝපි මල්, එතකොට රබර් වෙටි මල් ඒ වගේ ඒ පරිසරය තමයි. නමුත් 100ගෙන් ඉගෙන ගන්න තරම් මට ඒ කාලේ පොඩි කාලේ කියන්නේ අවුරුදු 14 15 කාලේ එච්චර අවශ්‍යතාවයක් තිබුණේ නැහැ. කියන්නේ එච්චර උනන්දුවක් තිබුණේ නැහැ. නමුත් 100 නැතිමුණ කාලෙක මට හිතුණා දැන් මේක දැන් ගේ වටේටම තමයි මේ මීමැසි ජනපදය තියලා තිබුණේ. ඉතින් මට හිතුණා මේක දැන් මේ නිකන් ඇරලා දානවට වැඩිය මොකක් හරි කරලා මේ පටන් ගත්තා නම් හොඳයි කියලා. පස්සේ බැලුවම දැන් ඉගෙන ගන්න කවුරුකුත් නැහැ. දැන් 100ත් නැතිලා ගොඩක් කල් වෙනවා. මෙච්චර කල් නැහැ. මම තමයි අවුරුදු දෙකක් තුනක් වගේ. පස්සේ බැලුවම 100ගේ මේ පොත්පත් ඉස්සර ගෙන්නලා තිබුණා මේ විදේශ වලින් මීමැසි පාලනය පිළිබඳව. ඉතින් මම ටික ටික මේ හදාරන්න පටන් ගත්තා. කොහොමද කරන්නේ? ඒකම මේ ප්‍රායෝගිකවත් ගෙදර තිබුණු මේ මීමැසි ජනපදවල ඕවා අරලා කරලා පොඩ්ඩක් එහාට මෙහාට කරලා බලනකොට පොඩ්ඩක් එකට ඉන්ට්‍රස්ට් එකක් ආවා. ඊට පස්සේ අවුරුදු කොහොම හරි 78 ඒ දවස් මම A level කරන දවස්වල ඉතින් ඉස්කෝලේ ගියේ ආනන්දේ කොළඹ ආනන්දේ තමයි මම ගියේ මේ A level කරන්න. ඉතින් ඒ බෝඩ් එකේ ඉඳලා කොහොම හරි සතිය අන්තයේ ගෙදර එනවා මීමැසි බලන්න. කොහොම හරි දිගින් දිගටම කරගෙන ගියා. වැඩ කරගෙන ගිහිල්ලා පස්සේ මේ ප්‍රදර්ශනයක් තිබුණා වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ ගංගාරාමේ බේරේවැවේ ජිනරත්න වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ ඔක විවෘත කිරීම. ඔතන මේ පත්තරවල දාලා ඇඩ්වර්ටයිස්මන්ට් දාලා තිබුණා මේකට මේ අලුත් මේ විශේෂ නිෂ්පාදන කරන් කැමති අයට අවස්ථාවක් දෙනවා ප්‍රදර්ශනය කරන්න තමන්ගේ හැකියාවන් කියලා. ඔකට මම ඉන්නුම් කරාම මේ ගරු ස්වාමීන් වහන්සේ ගල්බොර ඥානස්ස හාමුදුරු මම එන්න කියලා කතා කරලා මේ පහසුකම් මට සලස්සලා දුන්නා මේ කරන්න කියලා. පස්සේ එක්සිබිෂන් එක තිබුණාම කවුරුත් බය වුණා. හැබැයි මට තැන දෙන්න මොකද මීමැස්සු අනී කියලා කට්ටිය. මං කරපෙලේ ඔක්කොම මීමැස්සු අර ඔබ්සර්වේෂන් හයිවේ මේ වීදුරු වලින් පෙට්ටි හදලා ඒක ඇතුලේ දාලා ලොක් කරලා එළියට එන්න බැරි. නමුත් හැමෝටම ඒක පරීක්ෂා කරන්න පුළුවන්. වද 6ක් තියෙනවා නම් 6ම පරීක්ෂා කරන්න පුළුවන් විදිහට මේ ටෙක්නොලොජි එකකින් හදලා හැමෝටම නරඹන්න පුළුවන් කිසිම මේ බයක් නැතුව. ඒ විදිහට කරලා ගියාට පස්සේ විවෘත කරන්න ආවේ. එතකොට ඒකට ජනාධිපතිතුමා හිටියේ මේ ජේ.ආර්. ජයවර්ධන. එයයි මේ අගමැතිතුමා ඇවිල්ලා මේ ආර්.ප්‍රේමදාස මහත්මයා දෙන්න ඇවිල්ලා
පස්සේ ඇවිල්ලා මගේ ස්ටෝල් එකටත් ඇවිල්ලා මාත් එක්ක විනාඩි 20ක් විතර කතා කරලා විස්තර ඇහුවා කොහොමද මේක හදන්නේ කොහොමද කින්නවන්ද කොහෙද කියලා. ඊට පස්සේ ඒගොල්ලෝ මාව මගේ දක්ෂතාව ගැන දැනගෙන මාව මේ රෙකමන්ඩ් කරලා තිබුණා. මාව නිර්දේශ කරලා තිබුණා කෘෂිකාන දෙපාර්තමේන්තුවට මෙයා සුදුසුයි කියලා. මෙයාගේ සුදුසුකම් පරීක්ෂා කරන්න මේ කවුරු හරි එවන්න කියලා. ඊට පස්සේ මගේ සුදුසුකම් පරීක්ෂා කරන්න එව්වේ කවුද මේ ජර්මනියෙන් ඉඳලා මේ මහාචාර්යවරයෙක් ආව මාස 3කට ලංකාවේ මේ ඒපිස් ඩෝසාට ඒ කියන්නේ බඹර මැස්සන් ගැන පරීක්ෂණ කරන්න. එයාට මෙහෙන් ලියලා එයා මාව කන්ටැක්ට් කරලා එයා කිව්වා රයිට් මම දැන් අනුරාධපුරේ ඉන්නේ මට ඔයාගේ බිඟුවෙන් බලන්න ආසයි වගේ වැඩ. ඒ නිසා මේ කවද්ද එන්න පුළුවන් කියලා බලන්න. ඊපස්සේ මම ලීලා හරියා මෙහෙම මෙහෙම කියලා විස්තර තොකුලේ ආවිල්ලා බලලා එයා කෙලින්ම රෙකමන්ඩ් කරලා මේ වගේ කෙනෙක් අපිට අවශ්‍ය මේ කියලා කෙලින්ම අනුයුක්ත කරා මේ පෙරදිනේ කෘෂි කර්ම පීඨයේ කෘෂි ජීව විද්‍යාංශයේ ඇග්‍රිකල්චර් බයොලොජි එකේ නොයල් විජේගුණසේකර මහත්තයා ගාවට. දැන් ඔය ඉස්සෙල්ලා කලින් කිව්ව ડોક્ટર සිරිසේනත් කිව්වනේ යගෙන. එතකොට ඒ 80 ගණන් 80 මුල 80 මුල එයා ගාවට ගියා. එයා තමයි එතකොට හිටියේ එන්ටොමොලොජි එකේ හෙඩ්. ඉතින් එතනට ගිහිල්ලා එයාත් එක්ක වැඩ කරා මම පරිශන සහකාර කෙනෙක් හැටියට. එයාගෙන් ඔක්කොම මේ අවශ්‍ය ටෙක්නික්ස් ටික ඔක්කොම හැමදේම ඉගෙන ගත්තා. ඔයින් අතරදී මට අවස්ථාවක් ලැබුණා ඔමාන් එකේ මේ වේකන්සියක් තියෙනවා කියලා රාජකීය උද්‍යාන සහ ගොවිපළවල මීමැසි ජනපද බෝ කිරීම සහ ඒ රටේ පුද්ගලයන් පුහුණු කිරීම සඳහා අවස්ථාවක්. පස්සේ උකට ඇප්ලයි කරලා ගියාම. ගියාට පස්සේ ගියේ 1982 ඉඳලා 2020 වෙනකම් මම දශක 4කට ආසන්න කාලයක් ඒ රටේ වැඩ කරා. ඉතින් ඇත්තටම බොහොම හොඳ රටක්. ඒතර මම කරේ ඒ රටේ ඉන්න තරුණ ප්‍රජාව පරම්පරාව අරගෙන එකතු කරලා අරගෙන හැබැයි මම සිලෙක්ට් කරේ මේ උගත්කමෙන්වත් පළපුරුදින්වත් නෙවෙයි පරිසරයට ආදරය කරන මීමැස්සට ආදරය කරන කට්ටිය තමයි මම තෝරගත්තේ. ඒක ඉතාමත් සාර්ථක වුණා. අද ඒගොල්ලෝ මගෙන් ඉගෙනගෙන ඒගොල්ලෝ මාත් එක්කම වැඩ කරලා ඒගොල්ලෝ රිටයර් වෙලා ගිහිල්ලා ඒගොල්ලෝගෙම ව්‍යාපාර පටන් ගන්න ඉන්නවා දැන්. ඒක මට ලොකු සන්තෝෂයක් ඒක. ඉතින් ඔය අතරදී ඉතින් ඒ වැඩ එහෙම යන ගමන් මට පුළුවන් වුණා ජාත්‍යන්තර මීමැසි සමුළු වලට සහභාගී වෙන්න. ඒකම ජාත්‍යන්තර ලෝක බිඟු සම්මාන උළෙලවල වලට 3කට මම සහභාගී වෙලා තිනවා. එකක් ලන්ඩන් නුවරදී 2011 දී. ඒකට මම ගෙනිච්ච සාම්පල් එකකට පැණි සාම්පල් එකකට පළවෙනි ප්‍රයිස් එක හම්බුණා. ඒ ඔමාන් එක නියෝජනය කරමින්. ඊට පස්සේ 2013 දී යුක්‍රේන වලදී අපේ ඉතා දුර්ලභ පැණි වර්ගයක් තියෙනවා ඔලිව් වලින් ගන්න එකක් ඒ රටේ. ඒකට ගෙනහිල්ලා ඒ ලෝක බිඟු සම්මාන උළෙලදී රන් පදක්කමක් මට දිනා ගන්න ලැබුණා මේ ඔමාන් එක වෙනුවෙන්. ඔමානේ නියෝජනය කරමින්. ඒ වගේම 2017 දී තුර්කියේ ඉස්තාන්බුල් නගරයේදී ඒ වගේම පැණි සාම්පල් එකකට මට නැවතත් රන් පදක්කමක් හම්බුණා ලෝක මීමැසි පාලන සම්මාන උළෙලේ. ඉතින් ඒ වගේ තමයි වැඩ කරන ගියේ. දැන් ඊට පස්සේ 2020 දී කොවිඩ් එකට පස්සේ ඉතින් ලංකාවට ඇවිල්ලා දැන් ඉතින් ඉන්නවා මොකද මීමැසි පාලන ගැන සක්‍රියව යෙදිලා නැහැ දැනට. නමුත් නිතරම අප්ඩේට් වෙනවා මොනවද වෙන්නේ රටේ මොනවද වෙන්නේ කියලා. මගේ දැනුම අනිත් කට්ටියත් එක්ක බෙදා ගන්න ඉතාමත් කැමැත්තෙන් ඉන්නවා. මේ ඒ හින්දා ඕනම කෙනෙක් ඕනම දෙයක් අහන්න ඕන වෙලාවක මම ඒ ගැන ඉතාමත් ආදරෙන් බලා සිටිනවා. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි පීත් මහත්මයා. ඇත්තටම වටිනා සම්පතක් අපේ රටට. හොඳ වැඩක් ගන්න පුළුවන් රට වෙනුවෙන්. ඒ වගේම අපේ මනෝලසේකර මහත්මයා ඉන්නවා ඕස්ට්‍රේලියාවෙන්. ළඟදී ලංකාවටත් ඇවිල්ලා ගියා. අපිට හම්බෙන්න බැරි වුණා කොහොම හරි මමත් වේලා බිසි වෙලා හිටියේ. ඔබතුමා පොඩ්ඩක් දෙන්නකෝ ඉන්ට්‍රැක්ෂන් එක. ආයිබෝන් හැමෝටම සුබ සන්ධ්‍යාවක් කියලා
පිළිගන්නවා හැමෝටම. ඒ වගේම මුලින්ම ડોක්ටර් අනුරට ස්තුතිවන්ත වෙනවා මට මේ අවස්ථාව ලබා දුන්නාට. මොකද මේ අනිත් අපේ මේ මණ්ඩලයත් එක්ක ගත්තට මම බොහොම ආධුනික මීමැසි පාලකයෙක්. මට ඉතින් අර මේ අවස්ථාව ගැන බොහොම සන්තෝෂයෙන් මම බාරගත්තේ මෙහෙම දෙයක් කරන්න කිව්වා. මුලින්ම මම කියන්නේ මම මේ හයිඩ්‍රොලික් ඉංජිනේර කෙනෙක්. ඒ කියන්නේ වාරි ඉංජිනේරුවරයෙක්. මම ඉගෙන ගත්තේ කියුබාවෙන් තමයි උපාධිය ලබා ගත්තේ. ඊට පස්සේ ලංකාවට ඇවිල්ලා 2015 සම්බන්ධ වෙනවා මම විශාල මාත්තලේ ජල ව්‍යාපෘතියට. විශාල දඹුල්ල ජල ව්‍යාපෘතිය. විශාල මහනුවර අධියර 3. ඊපස්සේ කළුතර ජල සම්පාදන ව්‍යාපෘතිය සම්බන්ධ වෙන අන්තිම කාලෙදී ඒ හැම එකම ඩිසයින් ටීම් එකේ මම හිටියා. ඊට පස්සේ ඒක කරලා අන්තිම පස්සේ මම ඕස්ට්‍රේලියාවට ආව. දැන් අවුරුදු 2කට ආසන්න කාලයක් වෙනවා. එතකොට මම දැන් කියන්නම් මේ මීමැස්ස කොහොමද මාව හොයාගත්තේ කියලා. මුලින්ම මම අර කිව්වා වගේ ඉංජිනේරු උපාධිය ලබා ගන්න කියුබාව ඉන්නකොට මම අවුරුදු 6ෙම ලංකාවට ආවෙන එක දිගටම එදලා තමයි ආවේ. ඉතින් එතකොට මේ වැකේෂන් එකට දැන් ඔය අපේ ග්‍රීස්ම කාලේ සමහරකට හම්බෙන වැකේෂන් එක මාස 2ක් විතර මම කරන්නේ පන්ති කාහරි යාළුවෙක්ගේ ගෙදර ගිහිල්ලා ඒ ගමේ ගත කරනකොට කැම්පස් එක වහන නිසා ඒක මම දන්නේ නැතුවම මම තුන්වෙනි අවුරුද්දේ ගියා ඔය මගේ කාලොස් අල්බර්ටෝ කියලා මගේ යාළුවෙක්ගේ ගෙදර. බලද්දී යාගේ පියා වෘත්තීමය මීමැසි පාලකයෙක්. මේ හරියටම ඔය සමායකය කියන්නේ ග්‍රීස්ම ඍතුවට එන්නේ ඔය පැණි අස්වනු ලබා ගන්න කාලේ. ඉතින් එතකොට මගේ යාළුවත් එක්ක එකතු වෙලා මම යාට තිබ්බා මම හිතන්නේ ජනපද 600කට ආසන්න සංඛ්‍යාවක් තිබ්බා. ඒ ජනපදවල අපි පැණි නිස්සාරණය කරගන්න වැඩවලට උදව් වුණා. මට ඇත්තට ලොකු ඊට එහා දෙයක් කරන්න හම්බුනේ නැහැ. හැබැයි ඒ අත්දැකීමේ මට සෑහෙන කාලයක් මතක තිබෙන අත්දැකීමක් වුණා. ඊට පස්සේ ලංකාවට ආවට පස්සේ ලංකාවෙත් අර වගේම මීමැස්සා තමයි මාව හොයාගත්තේ. ඔය නුවර විසල් මේ නුවර මහනුවර මේ ජල සම්පාදනය අපිට යනකොට උතන ඔය වාරිය පොළ හරියේදී ඔය මාත් එක්ක ඉඳපු මේ කැබ් රථේ පොඩි මෙකැනිකල් ෆෝල්ට් එකක් ඇවිල්ලා ඒ මේ හබ් එක මේ වරකපොළ හරියදී නැවැත්තුවාම එතන මම දැක්කා දැන් පාන්දර 5:00 විතර ඇති බෝඩ් එකක් ගහලා තියෙනවා මීමැසි ජනපද අලවිය සහ මීපැණි විකිණීම කියලා ඊතලයක් ගහලා පොඩි අතුපාරකට. ඉතින් මං අර රියදුර අරග හදා ගන්න අතරතුර යත් මේ ටයර් වර්ක්ෂොප් එකකට දාලා මම ගියා ඇවිදගෙන ඕක ඇතුලේ මොකද්ද මේ කවුද මේක කරන්න කියලා බලන්න. එතකොට මට හම්බුණා මේ ලස්සන මේ කුඹුරු යායක් මැද්දෙන් යන්න තියෙන පාර. ගියාම අපේ ගුරුවරයෙක් මේ ගෲප් එකේ සම්බන්ධ වෙලා ඉන්නවා එතුමා. මේ ඊපස්සේ එදා තමයි එතුමාම හඳුනාගෙන මේ එදා හරි මාසෙ තුන දැක්කහම මොකද එයාගේ ඒ වත්තේ හැමතැනම මීමැසි පෙට්ටි තියලා ලස්සනට හදලා හරි මාසෙ තුන දැන් මම දන්නේ නැහැ ඉතින් මේ මීමැසි වර්ග දෙකක් කියලා. ඉතින් කොහොම හරි මම ඔහොම එතුමාත් එක්ක සම්බන්ධතාවය පවත්වාගෙන මීමැසි ජනපද දෙකක් එතුමාගෙන් අරගෙන මේ ලංකාවෙත් මම ඉතින් මම හිටියේ එතකොට ගොඩක් මහනුවර මේ ජනපද දෙක තිබ්බේ කිරුළපන උඩ තට්ටුවේ තියලා ගෙවල් වල ලොකු විරෝධයක් මැද්ද අරගෙන ඇවිල්ලා මේක මේ කොහොම හරි වැඩේ කරගෙන හැබැයි ලංකාවේ මට තේරුණා අර කියුබා වගේ නෙමෙයි මීමැස්ස හරි අමාරුයි මටත් මේ හැමෝටම වගේ සැක්බූට් වෛරස් එක ආවා. ජනපද මම හිතන්නේ පොඩ්ඩක් දුර්වලයි මොකද අහිමි කාලේදී මට හම්බුන ජනපද දෙක ඒ දෙකම ගියා. ඊට පස්සේ ආපහුත් මම මේ අර කලින් කිව්ව මහත්මයාට කතා කරලා කොහොම හරි අහිමි කාලෙම ආයෙත් ජනපදයක් ඉල්ලගෙන ඒකත් හරි ගියේ නෑ. ඉතින් මම ඊට පස්සේ බැලුවා මේක මේ අපි නිකන් මේ සත්තු මරන්න අරගෙන ගිහිල්ලා වැඩක් නෑනේ. මේකේ මුල ඉඳලා ඉගෙන ගන්න ඕන මොකද්ද මේක වෙලා තියෙන්නේ කියලා. ඊට පස්සේ මම ගොඩාක් ඔය ඉන්ටර්නෙට් එකේ YouTube එකේ ඊට පස්සේ රිසර්ච් පේපර්ස් එහෙම ස්ටඩි කරලා මීමැස්ස ගැන ඉගෙන ගන්න පටන් ගත්තා. එතකොට මට තේරෙනවා මේක ඇත්තට මීමැස්ස හදනවා වගේම ඉන්ටරෙස්ටිං ගොඩක්ම මේ උනන්දු වෙන දෙයක් තමයි මීමැස්ස ගැන ඉගෙන ගන්න එක කියලා. මොකද හරිම ඒගොල්ලොන්ගේ උපත ඉඳලම ඒගොල්ලොන්ගේ කරන හැම දෙයක්ම අර කාර්ය බෙදා ගන්න විදිය ඒකගේ ජීවන චක්‍රය එතකොට එක මේගොල්ලොන්ගේ හැසිරීම් රටාවන් sannivedana ක්‍රම
ඒවත් එක හරිම ආශ්චර්යමත් ජීවියෙක් කියලා මට තේරුණා. ඔය කර කර ඉන්නකොට තමයි ඊට පස්සේ මේ ඕස්ට්‍රේලියාවට ආවේ. ඕස්ට්‍රේලියාවේදීත් ඔය වගේ අපි දැන් කුලියට ඉන්න ගෙදර මාව තමයි මීමැස්ස හොයාගත්තේ. ඇවිල්ලා පිටිපස්සේ වත්තේ අර ගමන්මැසි ජනපදයක් අපි ඇවිල්ලා සතියක්වත් ගියේ නැහැ. මොකද අපි ආවේ අගෝස්තු මාසේ, ඒ කියන්නේ මේ සරත් මේ සරත් කාලේ නේද? ඔව්. මේ ස්ප්‍රින්ග් එකේ. ඉතින් ඒ දවස්වල තමයි කට්ටිය බෙදලා ජනපද මේ බෙදිලා යන්නේ. එතකොට මම ගමන්මැසි ජනපදයක් අපේ අත්ත පිටිපස්සේ මල් ගහක එල්ලීලා ඉන්න ලොකු. මම දැන් දන්නේ මේකට මොකද්ද කරන්න කියලා. මම මෙහි මේ Facebook group එකක් තියෙනවා. ෂෙපර්ටන් මේ ක්ලබ් කියලා. ඒකේ දැම්ම පෝස්ට් එකක් මෙහෙම පින්තූරෙත් එක්ක මෙහෙම මේ සෝමයක් ඇවිල්ලා ඉන්නවා. මොකද්ද මම මේකට කරන්න ඕන කියලා. එතකොට එක්කෙනෙක් කමෙන්ට් එකක් දාලා තිබ්බා. ඕක මේ අපේ ලෝකල් ක්ලබ් එකක් තියෙනවා බී කීපින්. මේ ඉන්නවා මේ මහත්මයා බිල් පීට් කියලා. එයාගේ නම්බර් එක දාලා තියෙනවා. එයාට කෝල් කරන්න. කෝල් කරලා arrange කරගන්න. එයා කොහොම හරි ඔක අයින් කරලා දෙයි කියලා. ඊට පස්සේ මම එතුමන්ට කතා කරලා පැය භාගයක් එයා කිව්වා කාව හරි සම්බන්ධ කරන්නම් මේ සංගමය කෙනෙක් කියලා. හැබැයි හරි එතුමා ඒ වෙලාවේ හරියටම මෙතන යන නිසා පැය භාගයක් යන කලින් එතුමා ආවා. වාහනේ ඇවිල්ලා එයාගේ දුම් විසිරණේ පත්තු කරගෙන අර මුළු ආරක්ෂක ඇඳුම් කට්ටලේ අරගෙන අත්ත කපලා අර මේ කියන්නේ අර මේ නියුක්ලියස් බොක්ස් එකකට අර සෝම් එක ගසලා දාගත්තා. දාගෙන යනකොට මම නිකන් මගේ කුතුහලයට ඇහුවා අපිට දැන් මට මීමැසි පාලනයක් කරන්න මෙහි පටන් ගන්න ඕන නම් කොහොමද මේ රෙගියුලේෂන්ස් මෙහි තියෙන්නේ කියලා. ඒකට එතුමා කිව්වා ඒ අපේ ඉඩමේ ඒරියා එක බලලා මීටර් ස්ක්වයර් මීටර් 700ක් නම් 700ක් දක්වා මීමැසි ජනපද 3ක් තියාගන්න පුළුවන් මගේ වත්තේ. එන්න ප්‍රශ්නයක් නැහැ. හැබැයි ලයිසන් එකක් ගන්න ඕන, රෙජිස්ටර් වෙන්න ඕන බී කීපර් කෙනෙක් විදියට. ඒ ටික කරගන්න පුළුවන් කියලා. ඊට පස්සේ මම කිව්වා එහෙනම් මම පටන් ගන්න ඕන ජනපදයක් කොහෙන්ද මට ගන්න තියෙන්නේ කියලා. ඒකට එතුමා කිව්වා ඇයි මොකටද ජනපද තවත් ගන්නෙ? මේ තියෙන ජනපදේ මේක ඔයා ගන්න එහෙනම් කියලා. ඊට එතුමාගේ මං ඉතින් බොක්ස් එකයි එතන රාමු 5ක් තිබ්බා. ඒ රාමු වලයි වියදම එතුමා කිව්වා නෑ එහෙම මොකක්වත් ඕනේ නෑ. ඕක කොහොම තියාගන්න. ඔයා අපේ ක්ලබ් එකට ජොයින් වෙන්න. ඒක හොඳටම ඇති කියලා. ඉතින් මට එතුමාගේ තාගේ ශීලීත්වයට එක්කම හරියට මේක හිතට වැදුනා මේ වැඩේ. ඉතින් එහෙම පටන් අරගෙන දැන් මම මේ ක්ලබ් එකේ මෙම්බර් කෙනෙක්. මමත් දැන් යනවා ඒ මේ ස්වෝමින් සීසන් එකට ස්වෝම් කලෙක්ට් කරන්න. ගිය අවුරුද්දේ 6ක් නැත්නම් 7ක් එකතු කරා ඒ විදිහට වතු මේ තැන් වලට ගිහිල්ලා. මොකද නැත්තම් මෙහෙම මේගොල්ලෝ මේ ස්ප්‍රේ කරනවා අර කවුරුත් ආවේ නැත්තම් බයයිනේ ඔය වයසක කට්ටිය එහෙම අර මේ ටර්මිනේටර්ස්ලා ගෙනල්ලා කිමිකල් ස්ප්‍රේ කරලා ඒගොල්ලෝ මාරලා දානවා. හින්දා ඊට කලින් බී කීපර් කෙනෙක් ගිහිල්ලා ඒ සත්තු බේර ගන්න එක තමයි ඇත්තටම කරන්නේ. දැන් මං ගාව ජනපද 6ක් තියෙනවා. අර තුනට අමතරව මම දැන් තව වෙන අත්තක ගිහිල්ලා තවත් මගේ 3ක් තියලා තියෙනවා. ඕක තමයි මගේ කතාව. බොහොම ඉන්ට්‍රෙස්ටිං. ඇත්තටම මේ හැමෝගෙම ඔය මෙතන ඉන්න මේ අපේ මේ ලංකාවේ බී කීපර්ස්ලා අපේ නියමිත පාලකයෝ ගත්තත් ඔය වගේ ලස්සන මේ සුන්දර කතා තියෙනවා හැමෝටම. ඉතින් බොහොම ස්තුතියි ඒවා ෂෙයා කරාට. ඉතින් එහෙනම් අපි වැඩසටහන පටන් ගමු. මම මෙතනදී උතුමන්ලා තුන්දෙනාගෙන් කැමති කෙනෙක් ඉදිරිපත් වෙන්න මම නම් කරන්න ඕනේ නැහැ. කැමති කෙනෙක් ඉදිරිපත් වෙලා අපි ඊළඟ වැඩසටහන දේශනය පටන් ගමු. ඒකට සූදානම් වෙන්න. ඒ අතරේ මම දැන් පොඩි වචන කීපයකුත් ඒ අතරේ කියන්නම්. දැන් ඇත්තටම දැන් අපි මේ වැඩසටහනේ අපි මෙතෙන්ට ගෙන්නනවා විවිධාකාර විවිධ අධ්‍යක්ීම් තියෙන අය. එතකොට එයාලා සමහර විට මේ නියමිත පාලනයේ යෙදෙන මහා පරිමාණයේ යෙදෙන අය නොවෙන්නත් පුළුවන්. එතකොට එක්කෝ රිසර්ච් කරන අය වෙන්න පුළුවන්, නැත්නම් පිටරට ඉන්න අය වෙන්න පුළුවන්, නැත්නම් පිටරට අධ්‍යක්ීම් තියෙන අය වෙන්න පුළුවන්. මේ හැම දෙයකම අපි මෙතනදී මම මීට කලිනුත් කියලා තියෙනවා අපි මේ වැඩසටහනේ නියමිත පාලනය උගන්වනවා නෙමෙයි. නියමිත පාලනය ඉගෙන ගන්න නම් ඔයාලා අනිවාර්යයෙන්ම ඒ අදාළ පාඨමාලාවක් කරලා හොඳ දක්ෂ පළපුරුදු නියමිත පාලකයෙක් යටතේ ප්‍රායෝගික ඉගෙනුම ලබාගෙන හොඳ දක්ෂ නියමිත පාලකයෙක් වෙන්න පුළුවන්.
මේ වැඩසටහනෙන් අපි කරන්නේ විවිධාකාර අත්දැකීම් තියෙන අය මෙතෙන්ට ගෙන්නලා එයාලගේ තියෙන අදහස් අලුත් දැනුම මෙතන බෙදා හදා ගන්නවා. අපේ අරමුණ ලංකාවේ දැනට තියෙන පවතින මිනිසි පාලනයේ යම්කිසි ලෙවල් එකක් තියෙනවා නම් ඒක ඊළඟ ලෙවල් එකට ගන්නවා. ඊට පස්සේ ඉන්නේ පිටරට. ඒක කරන්න නම් අපේ අතර ඒ දැනුම ඒ උනන්දුව ඒ හැමදේම ගලාගෙන එන්න ඕනේ. ඒ වගේම ඒ අත්දැකීම් තියෙන අයගෙන් අවස්ථාව දෙනවා ඔයාලට ප්‍රශ්න අහලා තවදුරටත් තියෙන ගැටළු ප්‍රශ්න निराකරණය කරගන්න. ඒක එක පැත්තක්. අනිත් පැත්තෙන් අනිවාර්යෙන්ම හැම වැඩසටහනකම අපි බීකීපර්ස් ලවත් පෙන්නනවා. අද මට ඇත්තටම මේ අපි එහෙම සූදානම් කරලා හිටියා කීප දෙනෙක් එන්න. එයාලගේ පෞද්ගලික ප්‍රශ්න නිසා එයාලට සහභාගී වෙන්න නොහැකි වුණා. එතුමාලා ඊළඟ සතිය සම්බන්ධ වෙයි. ඉතින් ඕක තමයි අපිට මූලික වශයෙන් මට කියන්න තියෙන්නේ. මේ වැඩසටහනින් උපරිම ඔයාලා ප්‍රයෝජනය ගන්න. දැන් අපි මේ මුල් වටේ ගිහිල්ලා එයාලගේ දේශනා ඉවරනාට පස්සේ ඔයාලට අවස්ථාව දෙනවා හැමෝටම ප්‍රශ්න අහන්න. දැන් අපේ WhatsApp group එක ගොඩක් අය මම හිතන්නේ මෙතන ගොඩක් අය සම්බන්ධ වෙලා ඉන්නේ. WhatsApp group එකේ ගොඩාක් කරුණු ප්‍රශ්න සාකච්ඡා වෙනවා. සමහර ගැටළු වලට හරි විසඳුම් එතන නොලැබෙන්න පුළුවන්. ඒ නිසා එහි කතා වෙන ඕනෑම ගැටලුවක් මෙතනදී ඔයාලා නැවතත් සාකච්ඡා කරගන්න පුළුවන්. ඔයාලම දැන් අපේ දේශකයෝ විතර නෙමෙයි සාකච්ඡාව පටන් ගත්තට පස්සේ ඔයාලා සම්බන්ධ වෙලා අන්‍යෝන්‍ය වශයෙන් මෙතන සාකච්ඡා කරන්න අපි අවස්ථාව දෙනවා. ඒක කිසි ගැටලුවක් නැහැ. ඕනම ගැටලුවක් ඕනම ප්‍රශ්නයක් ඒ කියන්නේ කාලීන ප්‍රශ්න රටේ අපේ ලංකාවේ තියෙන ප්‍රශ්න සහ අනාගතයේ මේකම ඊළඟ ලෙවල් එකට ගන්න තියෙන වලට තියෙන ප්‍රශ්න සියල්ලම අපිට කතා කරලා විසඳ ගන්න පුළුවන් මේ සාකච්ඡා වාරේ ආවට පස්සේ. ඒකට ඔයාලා බලාපොරොත්තු වෙමින් ඉන්න ප්‍රශ්න සූදානම් කරලා තියාගන්න සහ ඔයාලට අවස්ථාව තියෙන ඔයාලටම කතා කරලා මේ ප්‍රශ්න කතා කරන්න. එහෙනම් මම ඊළඟ අවස්ථාව දෙනවා අපේ පළමු දේශකයාට. කවුද ඉදිරිපත් වෙන්නේ? කවුද මුලින්ම අවස්ථාව ගන්නේ? හරි එහෙනම් මං ඉදිරිපත් වෙන්න කියලා හිතුවා. ඊට කලින් මට මේ මල්ලසේකර මහත්තයාගෙන් අහන්න ඕනේ ඔබතුමා මොනවාද ඉපිස් සෙරානා ඉන්නවද එහෙ නැත්නම් දෙන්නම කරනවද? මිලිෆෙරා මෙහෙ ડોක්ටර් ඉරේන මේ ඉන්නේ එපිස් මෙලිෆෙරා. එන් මිලිෆෙරා යුරෝපියන් සෙරානා කන්ට්‍රී තමයි ඉන්නේ. සෙරානාත් සෙරානා ඉන්නවද? මෙහෙ පෙස්ට් කෙනෙක් විදියට තමයි යන්නේ ටෙස්ට් මේ කෙනෙක් විදිහට ළඟදිත්. සමල්කන්නේ නේ. ඒක ඔව්. තමයි. ඕනි හරි. එකක් ළඟදිත් මේ නැවක නැගලා ඇවිල්ලා මේ බ්‍රිස්බේන් වලින් කොට බාලා තිබ්බා. ඒ ආහා. කියන්නේ නැව නවත්තලා කිලෝමීටර් 3ක් විතර මුහුද මැද්ද තියලා ඒක ටීම් එක ගිහිල්ලා ඒගොල්ලෝ යුතනයිස් කරා. මොකද මේ අර ඒක මේගොල්ලෝ බයයි අර ට්‍රොපිකල් අනිත් ලැබ්ස් අයට මයිට් ට්‍රොපිකල් ලැබ්ස් කියලා ඉන්න මයිට් කෙනෙක් නේටිව් මේ සෙරානත් එක්ක එනවා. ට්‍රොපිකල් ලැබ්ස් මයිට්ුයි දැන් නම් අර මේගොල්ලෝ ඉන්නවා අපේ මේ ඔව්. වරෝවා ඉන්ස්ට්‍රක්ටර් ඉන්නවා දැන් මේ 2022 ඉන්ක්ලූෂන් එක ආවේ. ආහා. ඊට කලින් ඇත්තටම ඔය ප්‍රශ්නේ තිබ්බේ මේ ඔය මයිස්ලා එන එක තමයි ඇත්තටම මේ ප්‍රශ්නේ. මේ මැස්සෝ වෙන කරලා. අනුර මහත්තයා මම ප්‍රසන්ටේෂන් එකක් තියෙන පොඩ්ඩක් ෂෙයා කරන්නද? පේනවද දන්නේ නැහැ. මේ ස්ලයිඩ් එක පේනවද දන්නේ නැහැ ප්‍රසන්ටේෂන්. ඔව් පේනවා. අර මම ඉස්සලා කිව්වා වගේ මම ඇත්තටම බලාපොරොත්තු වෙන්නේ මම විශේෂයෙන්ම ශිෂ්‍යෝ සමග ඒ කියන්නේ අන්ඩර් ග්‍රැජුවේට් සහ පෝස්ට් ග්‍රැජුවේට් ස්ටුඩන්ට්ස්ලා එක්ක රිසර්ච් ඇත්තටම මම අවුරුදු 10ක් විතර දැන් කරලා තියෙනවා. ඒවෙන් තෝරගත්ත කීපයක් විතරක් මේ කාල වේලාව අනුව මම ඉතාලම කෙටියෙන් ඉදිරිපත් කරන්න මේ ආසන්න කාලයේදී වගේ කරපු ස්ටඩීස් කීපයක් තමයි මෙතන තියෙන්නේ. ඉතින් අපිට දැන් ලංකාවේ බී කීපින් සෙක්ටර් එක ඩෙවලොප් කරගෙන යන්න
තියෙන එක ගැටලුවක් තමයි මේ පර්යේෂණවල මදිකම. ඒකට හේතුව ගොඩක් පීඨවල දැන් පේරාදෙණිය විශ්වවිද්‍යාලේ නම් ඒ කාලේ ඉඳන්ම බී කීපින් සබ්ජෙක්ට් එකක් විදිහට කරා. දැන් අපි මේ ෆර්ගසන් මහත්තයත් කිව්වා. ඇත්තටම දැනගන්න සතුට අඳුර ගන්න සතුටුයි විජය ගුණසේකර සර් එක්ක වැඩ කරපු කෙනෙක් කියන එක. ඇත්තටම විජය ගුණසේකර සරුත් තාම ඇක්ටිව් ඉන්නවා. අපිට පුළුවන් නම් ඉස්සරහ වැඩසටහනකදී එකතු කරගන්න පුළුවන්ද කියලා බලමු කියලාත් මම යෝජනා කරනවා මේ වෙලාවේ. ඉතින් ඒත් එක්ක මේ රිසර්ච් වල අඩුවක් තියෙන හින්දා ගොඩක්ම මේ අපි අන්ඩර්ග්‍රැජුවේට්ස් ලව යොමු කරනවා මේ පරිශන කරන්න කියලා. එතකොට මේ පරිශන කරද්දී ඇත්තටම ලොකු පරිශනයක් අපි කරන්න හම්බෙන්නේ නැහැ. අන්ඩර්ග්‍රැජුවේට් ප්‍රොජෙක්ට් එකක අපි බේස්ලයින් ඩේටා තමයි ගොඩක්ම එකතු වෙන්නේ. ඒ වුණාට අපේ රටේ තියෙන ගැටලුවකට විසඳුමක් විදිහට සමහර වෙලාවට අපි ඒක යොදා ගන්න පුළුවන්. ඒක අර වැඩිදුර ඩෙවලොප් කරන්න නම් පෝස්ට් ග්‍රැජුවේට් රිසර්ච් එකකට වගේ යන්න අවශ්‍ය වෙනවා. ඉතින් බලමු මොන වගේවද මේ ආසන්න කාලේදී කරලා තියෙන්නේ කියලා. මේ විස්තරي මම අතරම කලින් කිව්ව හින්දා මම ඒක ස්කිප් කරන්න. ප්‍රසන්ටේෂන් එක ඉංග්‍රීසියෙන් තියෙන්නේ. මම ඒ වුණාට සිංහලෙන් පැහැදිලි කිරීම කරගෙන යන්න. එකක් තමයි දැන් අපේ ඇත්තටම ෆීල්ඩ් එකේ අපිට යනකොට ආපු එක ගැටලුවක් තමයි ගොඩක් වෙලාවට ගොවි මහත්තුරු අහනවා මේ ඉටි නිස්සාරණය සම්බන්ධයෙන්. දැන් ගොඩක් සාමාන්‍ය ෆාමර්ස්ලත් එක්ක කතා කරනකොට ඒගොල්ලෝ කරන්නේ මී පැණි ටික මිරිකලා අරගෙන ගොඩක් වෙලාවට ඒ ඉටි ටික විසි කරන එක තමයි ගොඩක් කරන්නේ. එහෙමත් කෙනෙක් තමයි කලාතුරකින් අපිට හම්බෙන්නේ ඉටි නිස්සාරණය කරන. ඉතින් ඊට පස්සේ අපි ඒ වගේම ෆීල්ඩ් එකේදී අපිට අහලා තියෙනවා කොහොමද මොනවද තියෙන ටෙක්නික් මේ ඉටි නිස්සාරණය කරන්න කියන එක. ඒතකොට මේ අභියෝගේ බාරගත්ත අපි එක දැරිවියක් ඇත්තරම ඒ ළමයා මේ දැන් අනිත් එක තමයි ওই බඹර ඉවත් කරන මිනිස්සුන් ඉන්නවා. ඒගොල්ලෝ ගොඩක් වෙලාවට බඹර ඉවත් කරාට පස්සේ වදේ සමහරලාට කෙලින්ම අපි අතරම කවදාවත් එන්කරේජ් කරන්නේ නැහැ බඹර එහෙම කපලා අයින් කරන්න. මේ ඒ වදේ අයින් කරලා දානවා. එහෙම නැත්නම් ගොඩක් වෙලාවට බඹරු දැන් අපි දන්නවා බිල්ඩින්ග්ස් වල දැන් මේ රජරට ප්‍රදේශයේ ගොඩක්ම බහුලයි වතුර ටැංකි වල උස බිල්ඩින්ග් වල ඇවිල්ලා මාස 6ක් විතර ඉඳලා ඒගොල්ලෝ දාලා යනවා වදේ ඉතුරු කරලා යනවා. ඉතින් මේ ඇත්තට මේ බඹර වදයක් ගත්තත් එතන ගොඩක් තියෙන ඉටි සෝස් එකක් ඒක. ඉතින් ඒ වගේ ඉටි අපිට නිෂ්පාදනය කරගන්න පුළුවන් නම් අමතර ආදායමක් ගන්න පුළුවන් ඒ ගොවි මහත්තුරුන්ට. සහ අපි නිකන් හොයලා බලුවා කිලෝ එකක් ගත්තොත් පැණි වලට වඩා ඉටි ඇත්තටම මිලෙන් අධිකයි. අපි නිකන් කිලෝ එක කම්පෙයාර් කරොත් පැණි කිලෝ එකකට වඩා ලොකු මුදලක් අපිට ගන්න පුළුවන් ඉටි කිලෝ එක. හැබැයි ගොඩක් නිෂ්පාදනය කරන්න අවස්ථාව අඩුයි. ඒ වුණාට ඒක අහක දාන දෙයක් විදිහට තමයි ගොඩක් වෙලාවට අපි දැක්කේ. ඊට පස්සේ මේ දෙදෙනාගෙම එපිස් සෙරානයි එපිස් ඩෝසාටයි දෙන්නගෙම ඒ කියන්නේ අපේ මීමැස්සගේ බඹරගේ දෙන්නගෙම ඒ වද අරගෙන ඉටි නිස්සාරණය කරන්න තමයි මේ ළමයා උත්සක වුණේ. එතකොට අපි පාදක කරගත්තේ මේ අනුරාධපුර දිස්ත්‍රික්කයේම ප්‍රදේශ කිහිපයක්. ඕගොල්ලන්ට මේ මැප් එකේ පේනවා කොහේ ප්‍රදේශවලට අපි ගියේ කියලා. ඊට පස්සේ දැන් එතන මෙතඩ් කීපයකටම ඇත්තට මේ මෙතඩ් එකක්වත් අපි අලුතෙන් හොයාගත්තේව නෙමෙයි. ඒක අනිත් රටවල පාවිච්චි කරන ඒගොල්ලෝ ඉන්ට්‍රොඩියුස් කරපු සමහර ටෙක්නික් අපිට පුළුවන් ආකාරයට ඒවා ඇඩැප්ට් කරන්න පුළුවන්ද කියලා අර අපි කියනවා ඒවට ඇඩැප්ටිව් රිසර්ච් කියලා. ඒ වගේ තමයි අපි මේ අත්හදා බැලුවේ. එතකොට මේ මැනුවල් එක්ස්ට්‍රැක්ෂන් කියන එක අපි මෙතන කරලා තියෙන්නේ. ඊට පස්සේ ස්ටීම් එක්ස්ට්‍රැක්ෂන් ස්ටීම් පාවිච්චි කරලා කොහොමද මේක නිෂ්පාදනය කරන්න කියන එක. ඊට පස්සේ සබ්මර්ජ් එක්ස්ට්‍රැක්ෂන් ඒ කියන්නේ රෙදි කඩක බැඳලා අපි උණු වතුරේ මෙහෙම ගිල්ලලා නිෂ්පාදනය කිරීම. ඊට පස්සේ අපි බිඳුනුවව බිඟු සංවර්ධන ආයතනයත් එක්ක කතා කරලා අපි සෝලාර් එක්ස්ට්‍රැක්ෂන් එක්ස්ට්‍රැක්ට් එකක් හදාගත්තා. ඒ සෝලාර් එක්ස්ට්‍රැක්ට් එක භාවිතා කරලත් මීටි ඇත්තටම අපි හැදුවා. ඇත්තටම මේ දැන් මේ ෆයිනල් ප්‍රොඩක්ට් එක වලට පේනවා ඇති නිකන් ඒ දරුවා ඊටාම හොඳට ඒක ප්‍රසන්ට් කරා. ඒ කියන්නේ නිකම්ම ඉටි ගුලියක් ගෙනල්ලා පෙන්නනට වඩා ලස්සන බ්ලොක් එකක දාලා මට කියන්න ඕනේ ඒලා ශිෂ්‍යාව ඒ සෙෂන් එකේ හැතරම හොඳම ප්‍රසන්ටේෂන් එක. ඒ කියන්නේ බවටත් පත් වුණා. ඒ කියන්නේ හොඳට මහන්සිලා ඒ වැඩේ කරපු හින්දා එතකොට ඒකෙන් ආපු ප්‍රතිඵල සමහර ඒවා මම පෙන්නන්න.
ඉටි ප්‍රමාණය ගත්තොත් එහෙම අපිට අන්තිමේට හම්බෙන ඉටි ප්‍රමාණය ගත්තොත් එහෙම මේ හැම මෙතඩ් එකකින්ම එකම සමාන වගේ එකක් තමයි ආවේ. ඒක ලොකු වෙනසක් ඒ අතර ආවේ නැහැ. හැබැයි efficiency of melting කියන එක ගත්තාම කොච්චර ඉක්මනට මේ මෙල්ට් වෙනවද කියන එක බැලුවහම එතනත් ලොකු ඉෆෙක්ට් එකක් අපි කියනවා significant effect එකක් කියලා. එහෙම එකක් ඒ අතර ලොකු වෙනසක් දැක්කේ නැහැ. හැබැයි pure wax ඒ කියන්නේ පිරිසිදු ඉටි නිෂ්පාදනය කරන්න පුළුවන් වුණා manual extraction method එකෙන් 33.5. ඇතර මේ ගොඩක් වෙලාට ඉටි කීවට ඒකේ ගොඩක් debris තියෙනවා. මේ එක එක රුඩු එහෙම නැත්නම් එක මිශ්‍ර වෙච්ච අනවශ්‍ය ද්‍රව්‍ය තියෙනවා. එතකොට 100%ක්ම ඉටි නෙමෙයි තියෙන්නේ ඒකේ. එතකොට මේ ස්ටඩි එකේදී at least 30% of wax manual method එකෙන් harvest කරන්න පුළුවන් වුණා. මෙතන comparison එක ඔයගොල්ලොන්ට පේනවා. මේ එක එක පාටින් පෙන්වන්නේ දැන් රතු පාටින් පෙන්වන්නේ මී මැස්සගේ වද වලින් ගත්ත ඒවා. නිල් පාටින් පෙන්වන්නේ බඹර මැස්සන්ගේ. එතකොට මේ මෙතඩ් හතරේ කොහොමද මේ වෙනස්කම් වෙලා තියෙන්නේ කියලා වලට පේනවා. මේ එකම ලෙටර් එකක් AA කියලා වැටෙන එකෙන් අදහස් වෙන්නේ ඒ අතර ලොකු වෙනසක් ඒ කියන්නේ සැලකිය යුතු වෙනසක් නැහැ කියන එක. අපිට දැන් ප්‍රස්තාරේ බලනකොට පේනවා ලොකු වෙනසක් තියෙනවා වගේ. ඒනකොට අපි අර ස්ටැටිස්ටිකලි බලද්දී එහෙම වෙනසක් නැති හින්දා තමයි එක්කොටම ලෙටර් A කියන එක ඇවිල්ලා තියෙන්නේ. එතකොට අනිත් එක තමයි time taken to wax extraction. අපිට එක්ස්ට්‍රැක්ට් කරන්න කොච්චර වෙලාවක් ගියාද කියන එක ගත්තොත් සෝලා එක්ස්ට්‍රැක්ට් ඒ කියන්නේ අපි සෝලා එක්ස්ට්‍රැක්ට් එක යූස් කරොත් එහෙම ගොඩ වෙලාවක් යනවා ඇත්තටම. ඒක අපිට පැහැදිලි. ඉතා දීර්ඝ වෙලාවක් යන සෝලා එක්ස්ට්‍රැක්ට්. ඒ වුණාට අනිත් අවස්ථා ගත්තාම ස්ටීම් එකෙන් හරි මැනුවල් සබ්මර්ජ්ඩ් කියන ඒවා ගත්තාම ඉතාලම කෙටි කාලෙකින් මේ ඉටි නිස්සාරණ කරගන්න පුළුවන්කම ලැබුණා. ඒ අතරින් මේ මීමැස්සන්ද බබරද කියන එක ඒකේ වෙනසක් ඇත්තටම නැහැ. ඊට පස්සේ අපිට ආපු ප්‍රොඩක්ට් එක ගත්තාම අන්තිමට ඒකේ පිරිසිදුකම ගත්තාම සබ්මර්ජ්ඩ් මෙතඩ් එකකින් ඒ කියන්නේ අර රෙදි කඩක බැඳලා ඒක වතුරේ ගිල්ලලා රත් කිරීමෙන් ගන්න වැක්ස් තමයි ගොඩක්ම පිරිසිදු කියලා ආවේ මෙතන සබ්මර්ජ්ඩ් මෙතඩ් ෂෝට් හයස්ට් ඒක තමයි ගොඩක්ම ඉම්පියුරිටි ඒ කියන්නේ ගොඩක්ම අපද්‍රව්‍ය තියෙන්නේ එන්න මේ මෙතඩ් එකේ කියන එක තමයි ආවේ සෝලා එක්ස්ට්‍රැක්ටර් එකෙන් මේ උඩින්ම තියෙන එක සෝලා එක්ස්ට්‍රැක්ටර් එක තමයි පිරිසිදුම ඉටි නිෂ්පාදනය කරේ කියන එක තමයි ඒකෙදි ආව ප්‍රතිඵලය. අපිට ඇසිඩ් වැලියු කියලා එකක් අපිට බලන්න පුළුවන් මේ ඉටිවල. එතකොට මේ තියෙන කඩයිරි වලින් පෙන්වන්නේ ස්ටෑන්ඩඩ් එක. එතකොට මේ සියලුම වැක්ස් වල ඒ ඇසිඩ් වැලියු එක සාමාන්‍ය ඒ කියන්නේ ලොකු වෙනසක් වේරියේෂන් එකක් පෙන්වන්නේ නැහැ. ඒ වගේම ස්පීසිස් එක අනුව ඒකේ ලොකු වෙනසක් පෙන්වන්නේ නැහැ. ඊට පස්සේ මෙල්ටිං පොයින්ට් කියන එක ගත්තාම ගොඩක් අර සාමාන්‍ය ඇවරේජ් එක තියෙන ප්‍රමාණයට වඩා අඩු තත්වකින් තමයි පෙන්වුවේ. ඒ ලොකුම මෙල්ටිං පොයින්ට් එකක් පෙන්වුවේ මේ මී මැස්සගේ. ඒ කියන්නේ 66.4ක් කියන එක. ඒ වුණාට අනිත් ට්‍රීට්මන්ට් ඔක්කොම ගත්තාම අඩු මෙල්ටිං පොයින්ට් එකක් තමයි පෙන්වන්නේ. දැන් මාකට් මේ අතර මේත් එක්ක අපි මාකට් එකේ තියෙන ඉටිත් අරගෙන කම්පෙයාර් කරා. මේ මාකට් සාම්පල් එකට සාපේක්ෂව මේ කඩේරියෙන් පෙන්න අතර මාකට් සාම්පල් එකට සාපේක්ෂව මෙල්ටිං පොයින්ට් එක අඩුයි අපි මේ එක්ස්ට්‍රැක්ට් කරපු සාම්පල් වල. ඒ කියන්නේ මේ පරීක්ෂණයේදී ගත්ත ඉටි සාම්පල් වල. ඊට පස්සේ total volatile ඒ කියන්නේ ඒක කොච්චර volatile compound කොහොමද අපි කියන්නේ ඒකට ඒ කියන්නේ වාෂ්පශීලී compounds කොච්චර තියෙනවද කියන එක බලපුවාම ෆයිනල් ප්‍රොඩක්ට් එකේදී ඔයාලට පේනවා මේ මැස්සගේ මේ ඊටි වල ටිකක් වාෂ්පශීලී ද්‍රව්‍ය වැඩි බඹර වදවලට වඩා කියන එක මෙතනින් මේ graph එකෙන් පැහැදිලි වෙනවා. ඊට පස්සේ මේ පරීක්ෂණයේදී ඔය මං කියපු තීරණ වලට තමයි අවසානයේ අපිට එන්න පුළුවන් වුණේ. ඒක සමරියක් තමයි මෙතන පෙන්නන්නේ. ඊට පස්සේ තව ශිෂ්‍යයෙක් කරපු පරීක්ෂණයක් මේ ඉතාම ඈත කාලේදී මෙතෙන්දී අපිට බලන්න ඕන වුණා ශ්‍රී ලංකාවේ එක එක පළාත් වලින් ගෙන්න එකතු කරගත්ත මීපැණි වල ඒකේ තියෙන ෆිසිකෝ කෙමිකල් ප්‍රොපර්ටිස්. අතර මේ වගේ ස්ටඩීස් කීපයක්
කීපයක් නැතත් එකක් විතර ඊට කලිනුත් අපිට හම්බ වුණා මේ ජයවර්ධනපුර හරි කැලණි හරි ශිෂ්‍යාවක් කරපු ඒ වුණාට අපිට ඕන වුණේ ඊට වඩා එතන එහාට ගියපු තව පැරාමීටර්ස් බලන්න මොකද ලංකාවේ එක එක පැති වලින් ගන්න මීපැණි වල තියෙන වෙනස්කම් මොනවද කියන එක අපි දන්නවා ලෝකයේ අනිත් රටවල වුණත් එක එක පළාත්වල මීපැණි එක එක රසින් සහ සුවඳින් සුවඳට වඩා රස සහ කල එක ඒ ගුණාත්මක භාවයේ වෙනස්කම් තියෙනවා ගොඩක් වෙලාවට ෆොරේජ් කරන ප්ලාන්ට් එක අනුව ඒකේ ගුණ වෙනස් වෙනවා රස වෙනස් වෙනවා ගොඩක් රටවල මේ මීපැණි ඇත්තම මාකට් කරනවා මේ ෆොරේජින් ප්ලාන්ට් එක බේස් කරගෙන ඉතින් අපේ ලංකාවේ එහෙම එකක් නැහැ එහෙම එකක් නැහැ කියන්නේ අපි එහෙම උත්සාහ දරලා නැහැ මේ තියෙන්නේ රබර් කලාපේ පැණි මේ තියෙන්නේ ඩ්‍රයි සෝන් එකේ පැණි වගේ එහෙම ප්‍රොඩක්ට් එක ප්‍රොමෝට් කරන්න අපි උත්සාහයක් දරලා නැහැ කියන එක තමයි මම දැක්කේ. ඉතින් ඒ හින්දා අපිට ඕනේ අපිට එහෙම ප්‍රොෆයිල් එකක් ප්‍රොෆයිල් කරන්න පුළුවන්ද කියලා. ඒ කියන්නේ එක එක ඒරියාස් වල මීපැණි වෙනම මාකට් කරන්න පුළුවන්ද කියන පොටෙන්ෂල් එක බලන්න තමයි මේ ස්ටඩි එක ගොඩක් කරේ. ඇත්තටම මේකේ රිසර්ච් ගොඩක් අපි ගොඩක් හොඳ රිසර්ච් අපිට හම්බුණා ඒකේ. අපි මේ මැප් එක මම හිතන්නේ අපේ බී කීපින් කරන ගොඩක් අය දන්නවා ඇති. අපේ ආචාර්ය පුංචියව මහතාගේ පොතෙන් ගත්ත මැප් එකක් මේ තියෙන්නේ. මේ මැප් එකේ පෙන්නන්නේ ලංකාවේ මීපැණි නිෂ්පාදනය කරන පළාත් ඒ විශේෂ සෝන්ස් ටික. එතකොට මේ හැම සෝන් එකක්ම රෙප්‍රසන්ට් වෙන විදිහට මීපැණි සාම්පල් ඇතර මේ දරුවා සාම්පල් එකතු කරා. රබර් සෝන් එක, අප් කන්ට්‍රි, ඩ්‍රයි සෝන් හැම කියන ඒරියාස් වලින්ම මීපැණි එකතු කරලා ගෙනල්ලා ලැබ් එකේ ඇත්තටම මේ අපි ඒ අවශ්‍ය කරන පරීක්ෂණ වල යෙදුණා. අපි බලමු ඒකේ ප්‍රතිඵල මොනවද කියලා. මේ තියෙන ඒ කරපු පරීක්ෂණ සහ ඒ පැරාමීටර්ස් මම ඒ ටික ස්කිප් කරන්න. එක එක ටෙස්ට් ඒගොල්ලෝ කන්ඩක්ට් කරපු මෙතන පෙන්නනවා මේ රෙෆරන්ස් ස්ටෑන්ඩ් එක. ඒ කියන්නේ එක එක ස්ටෑන්ඩඩ් මේ මීපැණි වල තියෙන මේකේ ශ්‍රී ලංකන් ස්ටෑන්ඩඩ් එකක් තියෙනවා. ඒ වගේම කෝඩෙක්ස් එලිමන්ටාරිස් ඒ කියන්නේ අන්තර්ජාතික වශයෙන් පිළිගන්න මීපැණි වල තියෙන රෙෆරන්ස් එකත් එක්ක තමයි කම්පෙයා කරේ අවසාන දත්ත. එතකොට මෙතනින් පේන්නේ මොයිස්චර් කන්ටෙන්ට් එක ගත්තාම මොයිස්චර් කන්ටෙන්ට් එක තමයි මේ graph එකෙන් පෙන්වන්නේ. එතකොට මේ graph එකේ x අක්ෂය දිගට ඔයගොල්ලොන්ට පේන්නේ එක එක කලාපය කොහෙන්ද සාම්පල් එක අරන් තියෙන්නේ කියන එක. මේ පාට තුනකින් නෙමෙයි හතරකින් පෙන්වන්නේ. දැන් උදාහරණයකට රතු පාටි. රතු නෙමෙයි නිකන් කහ වගේ තැඹිලි වගේ. මේ පාටින් පෙන්වන්නේ රබර් කලාපෙන් ගත්ත සාම්පල්. එතකොට නිල් පාටින් පෙන්වන්නේ රෙඩ් ගම් කලාපෙන් ගත්ත සාම්පල්. කළු පාටින් පෙන්වන්නේ ඩ්‍රයි සෝන් එකකින් අනුරාධපුර රජරට පැති වලින් ගත්තා. මේ ඉරි කඩ මේ පෙන්වන්නේ අතරම අර මේ ස්ටෑන්ඩඩ් වලට තිබ්බ නැති සාම්පල් තමයි ඒ වයින් පෙන්වන්නේ. ඒතර කොහොමද මේ කඩිරින් පෙන්වන්නේ අපේ ලිමිට් එක. ඒ කියන්නේ මොයිස්චර් අපි සාමාන්‍යයෙන් තියෙන්න ඕන කියලා අපි ස්ටෑන්ඩඩ් එකේ තියෙන ප්‍රමාණය තමයි කඩිරින් පෙන්වන්නේ. ඒතර මේ නිකන් අපිට බලනකොට පේනවා බහුතරයක් සාම්පල් වල මොයිස්චර් කන්ටෙන්ට් එක ඒ ලිමිට් එකට වඩා අඩුවෙන් තියෙන. ඒ කියන්නේ අනිතක කියන්න ඕනේ මේ මීපැණි ගත්තේ කඩෙන් නෙමෙයි. කඩෙන් ගිහිල්ලා ෂොප් එකකින් ගත්ත මීපැණි නෙමෙයි. මීමැසි නිෂ්පාදකයා හමු වෙලා සමහරට ඔබ මෙතන සහභාගී වෙලා ඉන්න අය ගාවට දරුවෝ එන්න ඇති. ඒ කෙලින්ම පළවෙනි ඒ කියන්නේ නිෂ්පාදකයාගෙන්ම තමයි මීපැණි ගත්තේ. ඒ කියන්නේ සමහරලාට වද තමයි සල්ලි දීලා ගත්තේ. එතකොට ඒගොල්ලන්ට අවස්ථාවක් නැහැ කිසි දෙයක් එකට මිශ්‍ර කරන්න, වතුර මිශ්‍ර කරන්න හෝ එහෙම දෙයක් කරන්න අවස්ථාවක් නැති වෙන විදිහට තමයි මේ සාම්ප්ලින් කරේ. ඒත් එක තව දරුවෙක් ඒ ළමයාත් එක්කම ඇත්තටම ස්ටඩි එකක් කරා මාකට් එකේ සාම්පල් අරගෙන. ඒ කියන්නේ අපි කඩවල වල දැන්ට ලංකාව විකුණන්න තියෙනවා මීපැණි එක එක නම් වලින්. ඒ විදිහට කරපු ස්ටඩි එකකුත් තියෙනවා. ඒකේ රිසර්ච් මීට වඩා සම්පූර්ණයෙන් වෙනස්. ඇත්තටම වතුර මොයිස්චර් කන්ටෙන්ට් එකේ හිම සාම්පල් වල ගොඩක් වැඩි. දැන් මේ තියෙන්නේ ඇත්තටම ඔයාලට පේනවා ගොඩක් සාම්පල් වල මොයිස්චර් කන්ටෙන්ට් එක ඒ ලිමිට් එකේ තියෙනවා. ලිමිට් එකට වඩා අඩු වෙනුත් තියෙනවා. ඒතර ඇවරේජ් එක ගත්තම ඩ්‍රයි සෝන් එකේ මෙතන පෙන්නන උඩ මේ chart එකේ 19.13 ඉඳන් 26.1 රේන්ජ් එක ඇත්තටම. එතකොට රෙඩ් ගම් සෝන් එකේ 17 ගානක් ඉඳන් 23කට යනවා. රබර් කලාපේ 18 ගාන ඉඳන් 21 ගානකට යනවා. ඒ කොහොම වුණත් හැම සාම්පල් එක ගොඩක් සාම්පල් ඒ ස්ටෑන්ඩඩ් එකේ තියෙනවා. ඒ කියන්නේ ඊටත් වඩා අඩුවෙන් තමයි අතර වතුර අඩුවෙන් තියෙන තරමට තමයි
මීපැණි හොඳ අපි ඒක දන්නවා 120 21 ඒ රේන්ජ් එකේ තමයි ගොඩක් වෙලාවට අපි බලාපොරොත්තු වෙන්නේ 25ට එහා අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඊට පස්සේ ඇෂ් කන්ටෙන්ට් එක එක සෝන් එක අනුව කොහොමද ඇෂ් කන්ටෙන්ට් එක වෙනස් වුනේ කියන එක තියෙනවා. එතකොට මේකේ නිකන් සමරියක් මේ graph එකෙන් ගත්තොත් dry zone එකේ එහෙනම් වියලි කලාපයේ mineral content එක ගොඩක් වැඩි කියලා අපි දැක්කා. මීපැණි වල has high mineral content due to low rainfall and high evapotranspiration. ඒ කියන්නේ වතුර ඒ කියන්නේ වැස්ස අඩුකම සහ අර ගොඩක් වාෂ්පශීලී නිසා මිනරල් කන්ටෙන්ට් එක ඩ්‍රයි zone එකේ. එහෙම නැත්නම් වියලි කලාපේ ටිකක් වැඩි කියන එක ඔබ්සර්ව් කරා මේකද අපි නිරීක්ෂණය කරා. ඊට පස්සේ TSS කියන්නේ total soluble solid කියන එක. ඒකේ කොච්චර ඒ සංඝටක අඩංගු වුණාද කියන එක. මෙතනත් ඔයාලට ඩ්‍රයි zone එකේ කළු පාටින් පේනවා, නිල් පාටින් පේනවා රෙඩ් ගම් කලාපයේ, රතු පාටින් නැත්නම් තැඹිලි පාටින් පේනවා රබර් කලාපයේ. ඒ අතරින් මේ total soluble solid කියන එක ඒ දියවී තියෙන සංඝටකවල වැඩිම ප්‍රමාණයක් ඔයගොල්ලන්ට පේනවා සාමාන්‍යයෙන් 75 පැනලා වගේ රේන්ජ් එකේ තියෙන රබර් zone එකේ අඩුම percentage එකක් පෙන්නනවා dry zone එකේ sample වල. ඊට පස්සේ electrical conductivity කියන එක කියන්නේ electrical conductivity කියන මම හිතන්නේ EC කියලා කියනවා. ඒ EC කියන එක කොහොමද වෙනස් වුනේ කියන එක තමයි මේකෙන් පෙන්වන්නේ. මේ හැම වෙලාවෙම මේ dotted line එකකින් පෙන්වන්නේ reference value එක. එහෙම නැත්නම් තියෙන්න ඕන ප්‍රමාණය හෝ ඊට අඩුවෙන් ඒ කියන්නේ තියෙන්න ඕන maximum level එක තමයි පෙන්වන්නේ මෙතන. ඒතර හැම එකම ඊට වඩා අඩුවෙන් තියෙනවා කියලා කියන්නේ ඒ කියන්නේ අපි ඒ product එකේ හොඳයි කියන එක තමයි එතනින් පෙන්වන්නේ. ඒ කියන්නේ මේක maximum තියෙන්න පුළුවන් 0.8 කියන එක. දැන් අපේ sample වල ඊට වඩා අඩුවෙන් තමයි තියෙන්නේ. අනිත් එක තමයි දැන් අපි ගොඩක් වෙලාවට මේ මීමැසි පාලනය ටිකක් ලොකුවට කරන කට්ටිය බලාපොරොත්තු වෙනවා මීපැණි පිටරටට යවන්න පුළුවන්ද කියන එක. එතකොට අපිට තියෙන එක බැරි එකක් අපි දැක්කේ මේ අපි දන්නවා මොකක් හරි ප්‍රොඩක්ට් එකක් මාකට් එකට දානකොට සුපර් මාකට් එකට දානකොට උනත් අර ඒ ප්‍රොෆයිල් එක. ඒකේ තියෙන මෙච්චර මේවා කොච්චර තියෙනවද කියන එක අපි ලේබල් එකේ දාන්න ඕනේ. පිටරටකට යවනකොට තියෙන්න ඕනේ. ඒතර ඒ බේස් ඩේටා ඇත්තටම අපේ හිඟයි. ඒක එක හේතුවක්. මොකද අපි මේ ස්ටඩි එක කරන්න අපි බලාපොරොත්තු වෙනවා අනාගතයේදී ඒ අවශ්‍ය ගොවි මහතුරුන්ට මේ ඌමනා කරන සේවය වුණත් සලසන්න අපිට සාම්පල් එකක් දුන්නොත් ඒකේ තියෙන සංඝටක ටික අඳුන්ලා දීලා ඒගොල්ලන්ට සර්ටිෆිකේට් එකක් හරි මොකක් හරි එහෙම දෙයක් ඉෂුව කරන්න ඕන පුළුවන්ද කියන එක බලන්න තමයි කරපු පළවෙනි ගණේ ස්ටඩි එකක් විදිහට මේක දකින්න. ඊට පස්සේ ඩෙන්සිටි එක ගත්තාම අපි ඝනත්වය කියන එක සාමාන්‍යයෙන් ආහාරවල අපි බැලුවොත් එහෙම මේ මීපැණි වල ගත්තොත් මේක පේනවා රෙඩ් ගම් කලාපේ. ඇත්තටම එක කලාප අනුව ලොකු වෙනසක් පෙන්වන්නේ නැහැ රෙඩ් ගම් කලාපේ රබර් කලාපේ. ඒ වුණාට ඩ්‍රයි zone එකේ අර ඩෙන්සිටි එක අඩුයි කියලා මෙතන පේනවා. ඩ්‍රයි zone එක කළු පාටින් තමයි පෙන්වන්නේ මෙතන. එතකොට ඒකට අපිට ස්ටෑන්ඩඩ් එකක් කතා කරන්න බෑ. මොකද මේ ස්ටෑන්ඩඩ් වල ඩෙන්සිටි එක ගැන එහෙම විශේෂයෙන් කතා කරලා නැති හින්දා. ඒතර සමහර වෙලාවට අපි අපේ දැන් SLA ස්ටෑන්ඩඩ් වල අලුතෙන් අපිට දාන්න වෙයි සමහර පැරාමීටර්ස්. ඒ කියන්නේ අපේ ඇත්තටම SLA ස්ටෑන්ඩඩ් ගත්තම වතුර ප්‍රතිශතයයි ෆ්‍රක්ටෝස් රේෂියෝ එකයි අන්නේ වගේ කීපයක් විතරයි තියෙන්නේ. ඒකෙන් හරියටම මීපැණි සාම්පලයක් රෙප්‍රසන්ට් වෙනවද කියන එකත් ගැටලුවක් තියෙනවා ඇත්තටම. ඊට පස්සේ පොලන් ඩෙන්සිටි එක විශේෂයෙන් මේක මට කියන්න ඕනේ. දැන් පොලන් ඩෙන්සිටි ගත්තාම මේ බලන්න මිලිලීටර එක මීපැණි මිලිලීටර එක තිබ්බ පොලන් ඩෙන්සිටි එක කොච්චර පරාග ප්‍රමාණයක් තිබ්බද කියලා තමයි මේකෙන් හොයලා තියෙන්නේ. එතකොට මේ වියලි කලාපේ වලට පේනවා ඊටාම විශාල රේන්ජ් එකක් සහ විශාල නම්බර්ස් පේන්න තියෙනවා. අනිත් කලාප දෙකේ රබර් zone එකේ රෙඩ් ගම්ස් කලාපේ එච්චර ලොකුවට අපිට පරාග ප්‍රමාණයක් පේන්නේ නැහැ. ඒක ඇත්තටම ඊටාම පැහැදිලි. දැන් අපි ගත්තාම වියලි කලාපයේ කැලෑවල සහ ලොකු කියන්නේ මික්ස්චර් එකක් තියෙනවා ගස්වල. ඒ කියන්නේ කැලෑවල ගස් තියෙනවා මේ අර ඩයිවර්සිටි එක වැඩි උඩ ප්ලාන්ට් ඩයිවර්සිටි එක වැඩි. එතකොට දැන් මීමැස්ස මීපැණි හදන හැටි මචං අපි දන්නවා මෙම්බර්ස්ලා මෙතන ඉන්න. ඒ මීපැණි හදන ඒ ක්‍රියාවලියේදී කොහොමද මීපැණි වලට මේ පරාග මිශ්‍ර වෙනවම තමයි. එයාගේ ස්ටොමක් එකේ ඒ ක්‍රියාවලිය යනකොට ඒක ඇත්තටම එයාගේ දැන් ආහාර මාර්ගයේ තියෙනවා මීපැණි පෙරෙන්න වෙනම අවස්ථා ඒ වුණාට කොහොම වුණත් මේ ෆයිනල් ප්‍රොඩක්ට් එකේ පොලන් තියෙනවා. ඒ පොලන් අපිට පුළුවන් මේ විදිහට ඇනලයිස් කරලා බලන්න. දැන් එක විදිහකට ගත්තාම ඒ පොලන් ප්‍රමාණය වැඩි කියන එක එහෙම නැත්නම් පොලන් ඩයිවර්සිටි එක වැඩි කියන එක ඒ මීපැණි වල ගුණාත්මක වැඩි වෙන්න අනිවාර්යෙන් ඒක හේතු සාධක වෙනවා.
එහෙම බලපුවාම අපිට කියන්න පුළුවන් මෙතන අර නියුට්‍රියන්ට්ස් quality දැන් සමහරට අහන ප්‍රශ්නයක් මේ කලාපේ පැණිද ಗುಣ මේ පළාදේ ඒවද ಗುಣ කියලා වගේ කියනවා. ඒකට සාමාන්‍යයෙන් අපි කතාවට කියනවා මේ රජරට මේ පැණි ගුණාත්මක අතරින් ඉහළයි. එහෙම සමහර වෙලාවට කියනවා. ඒනොට මේ මෙතනින් පෙන්නන ඇත්තටම ඒකට සයන්ටිෆික් එවිඩන්ස් එකක්. ඒ කියන්නේ සාක්ෂියක් සපයනවා. එහෙම වැඩි වෙන්න පුළුවන් කියන එක. මොකද ඩයිවර්සිටි එක පොළොන් වල විවිධත්වය ඉතාම වැඩි මේ කලාපේ පැණිවල අනිත් ඒවාට සාපේක්ෂව. ඒක අනිතව නරකයි නෙමෙයි. ඒ වුණාට මේක තමයි අපිට ඇවිල්ලා තියෙන දත්ත. ඊට පස්සේ ගත්තම සුක්‍රෝස් කන්ටෙන්ට් එක බලලා තිනවා. සුක්‍රෝස් කන්ටෙන්ට් එක ඇත්තටම මේ තියෙන්න ඕන රේන්ජ් එක තමයි මේ ඩොටඩ් ලයින් එකේ පෙන්වන්නේ රතු පාටට. හැම එකේම A level එක පසු කරලත් ඇත්තටම ගිහින් තියෙනවා. හැබැයි රබර් සවුන්ඩ් එකේ ටිකක් අඩු තත්වයක් තමයි පෙන්වන්නේ. හැබැයි මේ කියන්න ඕනේ දැන් අපි රිසර්ච් එකක් කරනකොට සමහර වෙලාවට මේ number of sample ගාන අනුව රිසල්ට් එක ඩිපෙන්ඩ් වෙනවා. එතකොට ඒ රෙප්‍රසන්ට් දැන් සමහර වෙලාවට රබර් සවුන්ඩ් එක මීට වඩා වැඩි වෙන්නත් පුළුවන්. සමහරට මෙයා සාම්පල් කරපු ඒරියා එකේ තිබ්බ විශේෂ ලක්ෂණයක් හින්දා එහෙම අඩු වුණාද කියන එකත් එහෙම තියෙනවා. ඒකයි අපි රිසර්ච් එකක් ආය කරන්න ඕනේ කියලා කියන්නේ. මේ එහෙම නැත්නම් දීර්ඝ කාලිකව කරන්න ඕන වෙන්නේ ඒව තහවුරු කරගන්න. එතකොට මෙතන ඇත්තටම අනිත් ඒරියාස් වල කොහොමද වෙනස් වෙන්නේ කියලා ඔයගොල්ලෝ පේනවා. ඊට පස්සේ ෆ්‍රැක්ටෝස් ලෙවල් එක ඒක ගොඩක් වෙලාට ඒ නියමිත ලෙවල් එකේ තියෙනවා. මෙතන දැන් අතර මේ ප්‍රස්ථාරවල ඒ ස්තම්භ ප්‍රස්ථාරවල මේ හරහට ඉරක් ගහලා තියෙන්නේ. හරහට ඉරි ගහලා තියෙන්නේ ඒ ස්ටෑන්ඩඩ් එක මීට් කරලා නැති. ඒව තමයි එහෙම තියෙන්නේ. දැන් මේ ඩොටඩ් ලයින් එකට ඇවිල්ලා නැති සාම්පල්. ඒ කියන්නේ දැන් මේක උදාහරණයකට මේ ඩ්‍රයි සෝන් එහෙම නැත්නම් මේ වියලි කලාපේ පැණි වල ෆ්‍රැක්ටෝස් ලෙවල්